සාරණය ක්‍රිෂාරය කියන්නේ අපිට එකක්. අපි ක්‍රිෂාරයට මොනවද ගන්න සාරෙන්ටද හැමෝම එහෙමයි. දැන් ක්‍රිෂාරයගේ බර්ත්ඩේ එක තිබ්බ ගිය සතියේ ක්‍රිෂාරයගේ බර්ත්ඩේ එකට gift එකක් ගෙනාව ශනුවිදිනේ සාරණයටත් gift එකක්. දැන් අපි පවුලක් විදිහට එකට ගෙදර ප්‍රේ කරනවා. ඒකෙන් දෙවියන් වහන්සේට කරන ස්තුතියක් විතරක් නෙමෙයි අර පවුලක් එකතු වෙලා එකමුතුකම කියන දෙත් එකතු වෙනවානේ. ඒක හැමදේම මම ශේෂාද්‍රිගෙන් තමයි ලබා ගත්තේ. මොකද මම එහෙම කරපු කෙනෙක් නෙමෙයි. එයා මගේ ජීවිතයට පස්සේ ඒ පැත්ත සෑහෙන මගේ දියුණු වුණා. සහ මට ලස්සන දුවෙක් දීලා තියෙනවා. ඇත්තම කියනවා නම් මගේ ජීවිතේ හැමදේම වෙනස් වෙන්න ගත්තේ ඉතින් ශේෂාද්‍රිය හම්බුනාට පස්සේ. මොකද මේ අපි දෙන්න එක සමාන ප්‍රශ්න වලට මැදි වෙලා එකට එකතු වෙච්ච දෙන්නේ. හැමෝටම ඉන්වෙස්ට්මන්ට් කරා කියලා බිස්නස්මන් කෙනෙක් වෙන්න බෑ. හැමෝටම ඉන්වෙස්ට් කරා කියලා ප්‍රොෆිටබල් වෙන්නෙත් නෑ, බිස්නස් එක සාර්ථක වෙන්නෙත් නෑ. මගේ ළඟම යාළුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීමේ හිටපු කැප්ටන් ඇන්ජලෝ මැතිව්ස් ඉතින් පොඩි කාලේ ඉඳලා එකට ඉස්කෝලේ හිටපු කොල්ලා ඉතින් ශේෂාද්‍රී සහ අපේ ඔය ප්‍රියසත් පවුලට සම්බන්ධ වුණාට පස්සේ ගොඩක් අය අර මියුසික් කරපු පැත්ත දැක්කේ නෑ. ඒගොල්ලන් හිතුවේ ක්‍රිෂාන් කියලා කෙනෙක් තමයි මේ වෙදලේ දෙන්නතුරුත් මං මේ වැරද්දක් කියලා නෙමෙයි මේක තමයි රියැලිටි එක. දෙන්නතුරුත් මම අපි කොහේ හරි ගියත් මට කතාන ශේෂාද්‍රී හස්බන්ඩ් නේ කියලා. නමුත් සමහරු අර ඒ කාලේ අපි ප්ලේ කරා අපේ සින්දු දන්න පුදු කට්ටක් කාලේ අපි මියුසික් කරලා ලයිව් වල දන්නවා ඉස්සර කීබෝඩ් උස්සගෙන අපි ස්වර්ණවාහිනී ස්ටුඩියෝ වලට වෙනවා පුදු කට්ටක් ආයි ඉතින් ෆාදර් ඩොටර් chat කියලා එකක් තියෙනවා. අපි නිදියන්න කලින් අපි දෙන්න කතා කරන දවසේ වෙච්ච දේවල්. ශේෂාද්‍රීගෙන් ඇහුවොත් ස්වාමියා ගැන මොනවා කියයිද? මොනවා කියයිද? ඔය ප්‍රශ්නයක් මගේ ජීවිතේට අහලත් නැහැ හිතපුත් නැති ප්‍රශ්නයක්. අද ලක්ෂ 5ක් 1 මිලියන් ලක්ෂ 10ක් විතර හම්බ කරා ෂෝ එකකින් ඔක හෙට ඉඳලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඉගෙන ගත්ත කෙනෙක්, හොඳ විනයක් තියෙන කෙනෙක්, ඩිසිප්ලින් එකක් තියෙන කෙනෙක් සහ හරි ඒකට කියන්නේ ප්‍රොෆෙෂනල් විදියකට තමන්ගේ කරියර් එක හැන්ඩල් කරන කෙනෙක් හැමතිස්සම හිතන්නේ හෙට ගැන නෙමෙයි. අපි දෙන්න පොඩි වලියක් ගියත් දුව තේරුම් ගන්න කියනවානේ තාත්තා ස්ටොප්, අම්මා ස්ටොප්. ඒ වගේ කන්ට්‍රෝලින් ඒවත් වෙනවා දැන්. සම්පූර්ණ නම අතුකෝරලගේ ක්‍රිෂාන් මාලන් පෙරේරා. උපන්ගම රාගම. පාසල් ගියේ සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ් කොළඹ 10. පවුල් විස්තර අම්මා තාත්තා නංගි ඒ සියලු දෙනාම ඉන්නේ ස්පේන් වල. ඊට පස්සේ වයිෆ් සහ මගේ දුව. මොකක්ද ජීවිතේ මුල්ම රැකියාව? මුල්ම රැකියාව විදියට ඉස්සලාම කරේ මොබිටෙල් ආයතනයේ මාසයක් වැඩ කරාම මම කෝල් සෙන්ටර් එකේ. මම ඒ ලෙවල් රිසර්ච් එන්න කලින් ඉස්සලාම කරේ ඒක. ඊට පස්සේ වෙන ජොබ්ස් වලට ගියා. මගේ මුල්ම රැකියාව ඒක කෝල් සෙන්ටර් එකේ. ඊට පස්සේ මොනවද කරපු රස්සාව? මොබිටෙල් එකට පස්සේ මට ඔප්ෂන් එකක් හම්බුණා හෙල ක්ලෝදින් ආයතනයේ ජූනියර් මර්චන්ඩයිසර් කෙනෙක් විදියට වැඩ කරන්න. ජූනියර් නෙමෙයි ට්‍රේනි මර්චන්ඩයිසර් කෙනෙක් විදියට. ඉතින් එතනින් තමයි මම ඇපරල් ඉන්ඩස්ට්‍රි එකට වැටුනේ. ඊට පස්සේ හෙල ක්ලෝදින් වැඩ කරා. ඊට පස්සේ බ්‍රැන්ඩික්ස් හිටියා. අන්තිම කාලේ මම හිටියේ වික්ටෝරියා සීක්‍රට්ස් කියලා ලොන්ජරි බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකට මම වැඩ කරේ. ඉතින් අවුරුදු 9ක් මම එතන වැඩ කරා. ඊට පස්සේ තමයි මගේ කරියර් එක චේන්ජ් වුනේ. ඊට පස්සේ මම IT සෙක්ටර් එකට ආවා. වර්තමානයේ වෘත්තිය මොකද්ද? වර්තමානයේ මම IT සෙක්ටර් එකේ චීෆ් කමර්ෂල් ඔෆිසර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඔබට ව්‍යාපාර තියෙනවද? මම ව්‍යාපාර නැත. කරලත් නැහැ. කරලත් නැහැ. සම්බන්ධ වෙච්ච සංගීත කණ්ඩායම? ඩොක්ටර් සංගීත කණ්ඩායම 2005-6 වසරේ මමයි ලන්තර ඉස්ලාම ප්ලේ කරන්න පටන් ගත්තා. ලන්තර ක්‍රිෂාන් කියලා ඩුවෝ එකක්. ඊට පස්සේ 2007 නැත්නම් 8 ඩොක්ටර් කියන බෑන්ඩ් එක මමයි ලන්තරයි අපි පටන් ගත්තා ඒ කාලේ. ඊට පස්සේ මම 2022 දී නැවතුම් මොකද ඔෆිස් වැඩත් එක්ක අමාරු වෙන ඉඳා ප්‍රෙෂර් එක වැඩි, ස්ට්‍රෙස් එකත් වැඩි, අනිත් එක වෙලාව කළමනාකරන ප්‍රශ්නත් තිබ්බා ඉතින් බෑන්ඩ් එකට. ඉතින් මමයි ලන්තරයි කතා වෙලා මම ලන්තර ගියා මචං මට අමාරුයි දැන්. ලන්තර කිව්වා රයිට් උඹ ඩිසිෂන් එක ගනි. මං ඊට පස්සේ කිව්වා අපි හොඳ කෙනෙක් බලමු. මම ස්ටෙප් ඩවුන් වෙනවා. ලන්තර කරන් ගියා බෑන්ඩ් එක. මම ස්ටෙප් ඩවුන් වුණා ඩොක්ටර් බෑන්ඩ් එකේ. මොකද රැකියාවට මුල් තැන දැන්. දැන් ඔබේ සංගීත කණ්ඩායම? දැන් මම වෙයර්හවුස් ප්‍රොජෙක්ට් කියලා කණ්ඩායමක් සමග එකතු වෙලා මේ පර්ෆෝම් කරනවා. ඉතින් ෂේප් එක යනවා ඉතින් ඒකට. මොනවද ඔරිජිනල්ස් තියෙන්නේ ගීත? ඔරිජිනල්ස් අපි හුරයිරෝ කියලා ඔරිජිනල් එක කරා. මීට මාස 4-5කට කලින්. හැබැයි තව ඔරිජිනල්ස් කීපයක් දැන් බෑන්ඩ් එකකින් කරන් යනවා. මොකද මම ආසයෙන් කරන දෙයක්. මම ආසයෙන් කරන මියුසික්
ජොනර එකක් තමයි අපි ප්ලේ කරන්නේ ගොඩක්. ඉතින් ෆුලාතල ඉතින් වෙහවුස් ප්‍රොජෙක්ට් එකත් එක්ක දැන් සම්බන්ධ වෙලා මියුසික් කරනවා පුළුවන් වෙලාවකට දැන්. ඔබේ ගීත මොනවද තියෙන්නේ ඔරිජිනල්? මගේ ඔරිජිනල්ස් බෑන්ඩ් ඩොක්ටර් බෑන්ඩ් එක ගහන කාලේ බෑන්ඩින් එලීට ආපු සින්දු කීපයක් තිබ්බා මම බෑන්ඩින් ඉන්න කාලේ ඇය නතුරා ඊට පස්සේ මමයි ලන්තරේ සිං කරලා තිබ්බා ඇත්තමයි කියන්නේ ඊට පස්සේ සදාකල් සිතේ කියලා මගේ සින්දුවක් තියෙනවා ඊට පස්සේ ඒ වගේ සින්දු කීපයක් කරලා තියෙනවා හැබැයි මගේ හිතට නැත්නම් මට ගොඩක්ම සමීපතම ගීතය ඇවිල්ලා මම දුවට කරපු සින්දුව දුවේ නුඹ හින්දා කියලා මොකද ඒක මගේ දුවගේ ෆස්ට් බර්ත්ඩේ එකට දිනේෂ් ගමගේ දිනේෂ් මල්ලි මගේ මස්සිනා දැන් දිනේෂ් මෙලඩි එකක් කරපු සහ තිසර අපි පොඩි තිසර කියලා කියන්නේ එයා තමයි ලිරික්ස් ලියලා දුන්නේ. ඉතින් ඒ ගීතේ තරම් ලස්සන ගීතයක් මම ජීවිතේට මම හිතන්නේ සිංකල නැතුව ඉතින් මොකද ඒක සෑහෙන දෙයක් තියෙනවා ඒ සින්දුවේ. ඔබේ අධ්‍යාපන සුසුකම්? මම සාන්ත ජෝසප් විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ O level සහ A level දෙකම කරා දෙකම සමත් සහ සිම් එකේ ස්ටේජස් දෙකක් කරලා තියෙනවා සහ මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙනවා මට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්. කොයිද යුනිවර්සිටි එක? ඒෂියායි මැලේසියා. මොනවද ඔබට අනුව ජීවිතේ ලැබපු ජයග්‍රහණ? මට අනුව ජීවිතේ ලැබපු ජයග්‍රහණ මං හිතන්නේ මට ජීවිතේ ලැබිච්ච හැම දෙයක්ම ලයිරු ජයග්‍රහණයක්. මොකද මම ගොඩක් දෙවියන් වහන්සේව අදාන කෙනෙක්. එතනින් ලැබිච්ච හැම දෙයක්ම මට ජයග්‍රහණයක්. මම මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නෙත් ඒ හැම දෙයක්ම ජයග්‍රහණයක් විදිහට තමයි මම සලකන්නේ. මොකද ඉගෙනීම, මියුසික්, බෑන්ඩ්, රැකියාව, හොඳ භාර්යාවක් සහ මට දෙවියන් වහන්සේ දීලා තියෙන ලස්සන දුවෙක්. ඉතින් ඊට වඩා දෙයක් මං හිතන්නේ නැහැ ලැබෙන්න ඇති කියලා. ඉතින් මේක වැඩි දියුණු කරන් යන්න තමයි තියෙන්නේ දැන්. ප්‍රමාදන පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට බොහොම ස්තුතියි ක්‍රිෂන් අපේ යාළුවෙන් බාරගත්තට. thank you very much invite කරාට මම හිතන්නේ ලහිරුව ඉස්සලාම මම අඳුරගත්තේ අපි ස්වර්ණවාහිනිය වැඩ කර කාලේ ඩොක්ටර් අපි බෑන්ඩ් එකේ ඉස්සලාම සින්දු රිලීස් කරලා හදරදි පෑ කියලා ෂෝ එකක් කරන කාලේ අපි ඉස්සර ෂෝස් ප්ලේ කරා ලංකාව වටේ. මම ඉතින් ඊට පස්සේ මම හිතන්නේ අවුරුදු 15 16 කට විතර පස්සේ මම හිතන්නේ මම ලහිරුත් එක්ක මෙහෙම ෆේස් ටු ෆේස් ඉඳලා මේ ඉන්ටර්විව් එකක් කරන්න නැත්නම් වෙන දේවල් වලට අපි හම්බ වෙනවා. නමුත් ඉන්ටර්විව් එකක් කරන්න ඉතින් සතුටුයි. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි ලහිරු. ගොඩක් බිසි වෙලා තියෙනවා මොකද මම IT ශාස්ත්‍රයේ ඒ පැත්තට ගොඩක් යොමු වෙලා ඉන්නවා දැන්. ඉතින් එතන වැඩ ගොඩක් කරනවා. සහ මම IT වෘත්තිය ගොඩක්ම කරන්නේ ඉන්ටර්නැෂනල් බිස්නස් සහ ලෝකල් බිස්නස් ඩෙවලොප් කරන එක. ඉතින් ඉන්ටර්නැෂනල් බිස්නස් ගොඩක් කැම්බෝඩියා, වියට්නාම්, ඩුබායි, සෞදි, මෝල්ඩීව්ස්, මලේසියා, වියට්නාම් වගේ රටවල් එක ගොඩක් IT ප්‍රොජෙක්ට්ස් අපි අරන් කරනවා. ඉතින් ඒ පැත්ත ගොඩක් නැඹුරුලා තියෙනවා. ගොඩක් ට්‍රැවලින් තියෙනවා ඒ පැත්තේ. අනිත් පැත්තෙන් මට හම්බෙන හැම වෙලාවකම මම වෙහවුස් ප්‍රොජෙක්ට් එක මියුසික් කරනවා. මොකද ඒක තමයි මං ආස දේ. ඒක ෂේප් එක අරන් යනවා. ෆැමිලි එකත් බැලන්ස් කරනවා කොහොම හරි. ඒකට ලොකු සපෝට් එකක් මට ශාස්ත්‍රි දෙනවා ඉතින්. දුව තාත්තා ගැන කොයි විදිහට හිතනවද? දුව තාත්තා ගැන මේ දැන් එයාට තමයි අවුරුදු 4යි. මේ වෙනකොට මං එයා කියන්නේ මං එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් මමත් ඒකම එයාට කියනවා. සහ එයා මාව දකින්නේ මං හිතන්නේ එයාගේ මේ සෙල්ලම් කරන යාළුවා විදිහට ප්ලේ බඩි පාර්ට්නර් වගේ. කියන්නේ මම වැඩේරලා ගෙදර ගිය ගමන් ගේම්ස් පහක් එකක් ඔළුවෙන් හිතාන් ඉවරයි මම ඒක එයාත් එක්ක සෙල්ලම් කරනවා. මොනවද රූටින් එකේ තියෙන ගේම් සාමාන්‍යයෙන්? බෝලයක් තියෙන ෆුට්බෝල් ගහනවා අපි දෙන්න ගේ ඇතුලේ. ඉතින් අම්මගේ මැනුම් ගන්නවා එක එක බඩු පෙරලනවා කියලා. ඊට පස්සේ පුදුම දේවල් කරන්නේ. එයාට මේකප් සෙට් එකක් සහ පොඩි මේකප් ටේබල් එකක් තියෙනවා. ඉතින් එයා මට මේකප් දානවා. ඉතින් මම ඒත් කාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අම්මව අහුවෙන්නේ නැද්ද ඒවට? නෑ නෑ අම්මත් එක්ක ඒව කරන්නේ නෑ. මාත් එක්ක තමයි ඒ කියන්නේ ශේෂාද්දිත් මට හැමදාම කියන්නේ එයා හැමතිස්සම කියන්නේ මං එනකන් ඉන්නවා ඒ ටික කරන්න. එතකොට සෙලෝන් එකක් කරන්න ඕනේ, නේල්ස් පා එකක් කරනවා අය. ඔය ටික කරනවා. ඊට පස්සේ අන්තිමට ඉවර වෙන්නේ චිත්‍ර අඳින්න ඕනේ, පාට කරන්න ඕනේ. ඊට පස්සේ ඇඳට යන්න කලින් අපි පොඩ්ඩක් කතා කරනවා. අපි තියෙනවා ෆාදර් ඩොටර් චැට් කියලා එකක් තියෙනවා. අපි නිදි යන්න කලින් අපි දෙන්න කතා කරනවා දවසේ වෙච්ච දේවල්. තියා කොහොම කියනවා මම මගේ උතා අහනවා ඔක්කොම. එහෙම තමයි ඉතින් මං හරි ආස දෙයක් ඉතින් මං හරිම ආස ගෙදර යන්න මේ ඔය දේවල් ටික මේ දැක ගන්න. ශේෂාත්‍රිගෙන් ඇහුවොත් ස්වාමියා ගැන මොනවා කියයිද? මොනවා කියයිද? ඔය ප්‍රශ්නයක් මගේ ජීවිතේට අහලත් නැහැ හිතපුත් නැති ප්‍රශ්නයක්. කියයි ඉතින් ගොඩක් දේවල් කියයි. මම සාමාන්‍යයෙන් හරි කූල් කාම් කෙනෙක්. මම මේව තරහ යනවා හැම සමහර දේවල් වලට මොනවද මම සාමාන්‍යයෙන් චිල් එකේ ඉන්න කෙනෙක්. ඉතින් එයත් ඒක දන්නවා.
අපි දෙන්නට දෙන්න මාරු විදිහට සපෝටිව්. මම එයාගේ වැඩවලට මාරු විදිහට සපෝට් කරනවා. ඊටත් වඩා මට සපෝට් කරනවා. කොටිම කියනවා නම් පොඩි කෙනා එයාත් කොච්චර ෂූටින් ගියත් කොච්චර බිසි වුණත් එයා ළමයාගේ වැඩ කොහොම හරි එයා කරනවා. මොකද මම පැය 24 වැඩ කරන කෙනෙක්. ඉතින් මට සමහරට අමාරු වෙනවා පොඩි කෙනා ඉස්කෝලේට දාන එක හැමදාම මම කරන්නේ. ඒක මං ආසාවෙන් කරන දෙයක්. ඒක මස්ට් එක්ස ආසාවෙන් කරන දෙයක්. මං උදේ 7:00 මං එයා ඉස්කෝලේට දානවා. ඊට එයාව අරන් එතනින් එහාට ඔක්කොම වැඩ කටයුතු ටික ශේෂාද්‍රි කොහොම හරි කරනවා. ඉතින් ඒ සපෝට් එක මට ඇති මගේ ඩේ ටු ඩේ වැඩ ටික කරන් යන්න. ඉතින් යා මාව දකින්න විදිහ ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ලයිරු. මං හිතනවා මාව හොඳ කෙනෙක් විදිහට දකින්න ඇති කියලා. හරි. දැන් ශේෂාද්‍රිලාගේ පවුල ගත්තම ලොකු පවුලක් නේ. එතකොට බෑන්ඩ්ලත් සාරංග දැන් දිනේෂ් ගමගේ ඉන්නවා. ඒ ෆැමිලි එක ඇතුලේ ඔයා ගැන කොහොම හිතනවද? හොඳ ප්‍රශ්නයක්. ඉතින් මම තමයි ඉතින් ෆැමිලි එකෙත්ම චිල්ම සහ මම ඔබ්සර්ව් කරනවා. මොකද ඒගොල්ලන් කතා කරන දේවල් වලට මට එහෙම කියන්න දේවල් නැහැ. ඒගොල්ලෝ ගොඩක් ඉන්ඩස්ට්‍රි ගැන කතා කරනවා. දිනේෂ් මල්ලී මගේ ගොඩක් දේවල් මියුසික් සීන් එක සම්බන්ධව කතා වුණොත් ඉතින් මම සම්බන්ධ වෙන ගොඩක් ඔය ඇක්ටින් මූවීස් අරමේ මම දන්නේ නැහැ නේ සබ්ජෙක්ට් එක. මම කරන්නේ ගොඩක් වෙලාවට අහන් ඉන්න එක. ඉතින් අහන් ඉඳලා මම දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් ඒගොල්ලන් මාව දකින්න ඇත්තේ ෆුල් චිල් එකේ පැත්තටලා ෂේප් එකේ ඉන්න කෙනෙක්. හැබැයි මං ෆුල් මේ විනෝදෙට වර කෙනෙක්. ඉතින් ෆැමිලි ගෙට් ටුගෙදර් එකක් තිබ්බොත් ට්‍රිප් තිබ්බොත් ඉතින් අතාරින්නේ නැහැ මං. ඒ පැත්තට ෆුල් හැපනින්. කවුද අතරම ක්‍රිෂාන් කියන්නේ? ක්‍රිෂාන් කියන්නේ ඉතින් චිල් එකේ ඉන්න කොල්ලෙක්. හැමතිස්සෙම පොසිටිව් තෝට් එකක් ඔළුවේ තියාගෙන ඉස්සරහා ගැන හිතන කෙනෙක්. මං කවදාකවත් පිටිපස්ස ගැන හිතලා පසුතැවෙන කෙනෙක් නෙමෙයි. පිටිපස්සේ ගොඩාක් දේවල් මට වෙලා තියෙනවා. ගොඩාක් වැටිච්ච තැන් තියෙනවා. නමුත් මං කවදාකවත් ඒකක් ගැන හිතන්නේ නැහැ. හැමතිස්සෙම පොසිටිව් සහ ඉස්සරහා ගැන හිතන කෙනෙක්. සහ මං එක දෙයක් ලොකු විශ්වාස කරන දෙයක් තමයි ලහිරු උඩ දෙවි කෙනෙක් ඉන්නවා. එයාගේ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒ ප්ලෑන් එකට අවනත වෙලා වැඩ කිරීම තමයි මම ගොඩක්ම කරන්නේ. ඒක මම සහ මට වඩා ශේෂාද්‍රි අපි ගොඩක් ඒ ස්පිරිචුවල් පැත්තෙන් අපි ඔය දෙවන් වහන්සේ සහ අපි ආගම පැත්තෙන් අපි ගොඩක් එකතුයි. අපි පවුලක් විදිහට ගොඩක් එකතුයි. මොකද මාර මනසට මාර සුවයක් දැනෙනවා. ඒ ස්පිරිචුවලි පවුලක් එකතු වෙනකොට. ඉතින් ඒ පැත්තට බර වෙලා තමයි අපි ගොඩක් ඉන්නේ. ඉතින් හරි සැහැල්ලුවෙන් ගත කරනවා අපි. ඔබ මෙඩිටේෂන් කරනවද? මට මෙඩිටේෂන් කරන්න බෑ ලයිව්. මට එක තැනකට වෙලා එහෙම ඉන්න බෑ. දැන් මම ඔෆිස් එකේ මීටින් එකක් වුණත් මට වැඩිම ඉන්න පුළුවන් පැය භාගයක්. ඊට පස්සේ මම හිටගෙන එක්ක ඇවිදින්න ගන්නවා. ඒ මගේ හැටි. මට ස්ටුඩියෝ එකක් ඇතුලේ රෙකෝඩින් ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න බෑ. මොකද මට ඉඳන් ඉන්න බෑ එච්චර වෙලා. මට හැමතිස්සෙම මං කැමති මේ මොකක් කර ඇක්ෂන් පැක් දෙයක් කරන්න. ඉතින් මෙඩිටේෂන් කියන එක මට අමාරුයි. මම try කරලා තියෙනවා. මට කරන්න බෑ. ඊට වඩා මම කරන්නේ මගේ මෙඩිටේෂන් එක ඇත්තටම ඇවිල්ලා මං වාහනේ මේ වැඩරලා ගෙදර යන එක ගිග් කියන්නේ ෂෝ එකක් ප්ලේ කරලා ගෙදර යන ඒ ලැබෙන පෑ භාගයේ විනාඩි 45 මම සවුන්ඩ්ස් මුකුත් දාන්නේ නැහැ. රේඩියෝ දාන්නේ නැහැ. ඒ වෙලාව මම ඇත්තටම හරි චිල් එකේ ෆ්‍රී එකේ යන වෙලාවක් ඒක. ඉතින් ඒක තමයි මම හිතන්නේ මගේ මෙඩිටේෂන් එක. අර අනිත් අය කරන මෙඩිටේෂන් මට කරන්න බෑ. මට එක තැනකට වෙලා ඉන්න බෑ. ක්‍රිෂාන් දැන් ඔබත් නේද ඉන්ඩස්ට්‍රි එකේ මියුසික් ඉන්ඩස්ට්‍රි අවුරුදු 20ක් 21ක් කිට්ටුවේ නේ 21ක්. එතකොට ඒ ඩොක්ටර් බෑන්ඩ් එක ජනප්‍රියත්වයේ ඉහළම කාලේ ඔබ ඩොක්ටර් බෑන්ඩ් එකත් එක්ක ඉන්නේ සහ ක්‍රිෂාන් ප්ලේ කෙනෙක් හැටත් මතනේ ඔබේ ඩෙන්ටිටි එක ඔබට තියෙනවා සහ ඔබ ඕඩියන්ස් එක අඳුරනවා. ඒක මාස් ඕඩියන්ස් එකක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒක තැනකදී ඔබ අඳුරනවා ප්ලේයර් කෙනෙක් හැට සහ ඔබ තමන්ට හදාගත්ත නමක් තියෙනවා ක්‍රිෂාන් කියන එක. හැබැයි දැන් ඔබ සම්බන්ධ වෙන ෆැමිලි එක ගත්තම ලොකු සෙලිබ්‍රිටි ෆැමිලි එකක්. එතකොට වයිෆ් ගත්තා, ශේෂාද්‍රි ගත්තත් ලංකාවේ ඉන්න ජනප්‍රියම කාන්තා අයිකොන් එකක්. එතකොට මයි ප්‍රශ්නේ තමයි ක්‍රිෂාන් දැන් ඒ වගේ බිරිඳ ගත්තා. හරි දැවැන්ත කාන්තා චරිතයක්, කාන්තා පෞරුෂයක් ඇත්. ඒතොර ඒ ෆැමිලි එකත් එහෙමයි. ඒතොර ඒක ඇතුලේ ක්‍රිෂාන් කොහොමද ඔයාගේ ක්‍රිෂාන් කියන කෙනා කොහොමද ඒ කැරක්ටර් එක මේන්ටේන් කරන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් ලයිව්. මොකද ගොඩක් තැන්වල ලෝක අහන දෙයක්. දැන් මම ශේෂාද්‍රිව හම්බෙන්න කලින් ක්‍රිෂාන් පෙරේරා කියලා වෙනම පැත්තක් මගේ තිබ්බනේ. මම මියුසික් කරලා තියෙනවා. මම ඩොක්ටර් බෑන්ඩ් එකේ ප්ලේ කරා. එහෙම තමයි මාව ගොඩක් අය දැනන් හිටපු අය දැනන් හිටියේ. මම ඔබ දන්නේ ඒ පැත්ත. අපි දන්නේ මේ ඔබ දන්නේ මේ මියුසිෂියන් කෙනෙක් හැටියට නේ. ඉතින් ශේෂාද්‍රි සහ අපේ ඔය ප්‍රියසත් පවුලට සම්බන්ධ වුණාට පස්සේ ගොඩක් අය අර මියුසික් කරපු පැත්ත දැක්කේ නැහැ. ඒගොල්ලන් හිතුවේ ආ ක්‍රිෂාන් කියලා කෙනෙක් තමයි මේ වෙදලේ දාදෙනුතුරුත් මං මේ වැරද්දක් කියනවා නෙමෙයි. මේක තමයි රියැලිටි. දාදෙනුතුරුත් මම අපි කොහේ හරි ගියත් මට කතා කරන ශේෂාද්‍රි හස්බන්ඩ් නේ කියලා.
නමුත් සමහරු අර ඒ කාලේ අපි ප්ලේ කරා අපේ සින්දු දන්න පුදු කට්ටක් කාලේ අපි මියුසික් කරලා ලයිව් වල දන්නවා ඉස්සර කීබෝඩ් උස්සගෙන අපි ස්වර්ණවාහිනී ස්ටුඩියෝ වලට වෙනවා පුදු කට්ටක් ආයි ඉතින් ඒ පැත්ත දැන් මට පේන විදිහට ගොඩක් අය දන්නේ නැහැ සයික වැහිලා තියෙන මොකද මං ඊට වඩා මොනවා වුණත් ඒ පවුල හරි පොපියුලර් සහ ශේෂ්ත්‍රයේ සෑහෙන නමක් තියන් ඉන්නවා ඉතින් ලොකු ෆේම් එකක් තියෙන ෆැමිලි එකක්. ෆේම් එකක් තියෙන ෆැමිලි. ඉතින් මේන්ටේන් කරන්න කියලා ලයිරු ඇත්තම කියනවා නම් මට දෙයක් නැහැ. හේතුව මම මගේ ජොබ් එක කරගෙන මං ආස මගේ මියුසික් ජොනර් එක කරන් ඉන්නවා. මම මගේ පැත්තෙන් එක දෙයයි මම කරන්නේ මම පුළුවන් විදිහට සපෝට් කරනවා. මම ශේෂාද්දිට පුළුවන් තරමක් සපෝට් කරනවා. එයායි ඇක්ටින් වලට එයායි ඇක් කරනවා. මොකද දැන් එයාට පොඩි කෙනෙක් දැන් ටිකක් ලොකුයි නිසා දැන් එයාට එයාගේ ඔළුවේ කෙලින් තියෙ වැඩ වෙන්න පුළුවන්. ඉතින් දැන් මූවිස් කීපයක් එයා කරා. ටෙලිග්‍රාම්ස් දැන් ටිකක් එයා කරනවා. ඇඩ්වර්ටයිස්මන්ට්ස් එන්ඩෝස්මන්ට්ස් ඔක්කොම දැන් එයා පටන් ගත්තා. ඉතින් මම මේ පැත්තට සපෝට් කරනවා. නමුත් මේන්ටේන් කරනවා කියලා දෙයක් මම වෙනම දෙයක් කරන්නේ නැහැ ලයිව් ඇත්තටම කියනවා නම් මම කරන්නේ සපෝට් කරන එක සහ මම ඒ කාලේ හිටපු එක විදිහටම තාම ඉන්නවා. හැබැයි එකම දේ මම වාට කිව්වේ අර ඒ කාලේ අපි කරපු දේවල් ඔක්කොම දැන් මැකිලා තියෙනවා. මොකද අර ඉන්ඩස්ට්‍රි එකේ දැවැන්ත පවුලකට සම්බන්ධ වුණාට පස්සේ අර අපි අර ඒ කාලේ කරපු පොඩි දේවල් ටික දැන් කවුරුත් දන්නේ නැහැ. කොයි වෙලාවකවත් හිතලා නැද්ද මේ කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් හැට මියුසික් කරන්න? හිතලා තියෙනවා. හිතපු වාර ගානක් ගොඩාක් තියෙනවා. ඒක කරන්නත් try කරා. පස්සේ ඒ බ්‍රේක් වෙන්නේ කොතනින්ද? ඕක කරන්න try කරනකොට තමයි කොරෝනා ආවේ. ඕක කරන්න හිතුවම 2020 හරි 2019 වගේ කරන්න plan කරගෙන ඉන්නකොට මොකද එතකොට ඩොක් බෑන්ඩ් එකත් පීක් මම හිතුවා නෑ මම බෑන්ඩ් එකට ෆුල් ටයිම් දීලා බිස්නස් එක පටන් කරගෙන යනකොට කොරෝනා පටන් ගත්තා. එතකොට ලයිරු එතකොට මට ආයිත් තේරෙන්න ගත්තා දැන් මියුසිෂියන් කෙනෙක් වේවා ඇක්ට්‍රස් කෙනෙක් ඇක්ටර් කෙනෙක් වේවා එන්ටර්ටේන්මන්ට් බිස්නස් එකේ ඉන්න කොච්චර මිනිස්සු අමාරුවෙන්ද ඒ කාලේ හිටියේ. එතකොට මම හිතුවා මට අර ජොබ් එක තිබ්බ හින්දා මම ගෙදර ඔන්ලයින් වැඩ කරපු හින්දා සර්වයිව් වෙන්න පුළුවන්. මම සර්වයිව් වුණා. නමුත් කොච්චර මිනිස්සු අවුරුදු දෙකක් අමාරුවෙන් ගියන් මියුසිෂියන්ස්ලා විශේෂයෙන් මාර ගේමක් දුන්න. ඔන්න ඔතනින් ආයිත් මම හිතුවා නෑ මම ජොබ් එක ජීවිතේට අතාරින්නේ නෑ. අර වගේ දේවලුත් වෙන්න පුළුවන් ජීවිතේ. ඉතින් ඒක මං ජීවිතේට ගත්ත ලොකු පාඩමක්. ඕක නිසා තමයි ලයිරු මං කවදාක්වත් ඔයා කිව්වා වගේ මියුසික් කරියර් එකක් ඉදිරියට ફોකස් කරේ නැත්තේ. මං තාමත් ආසයි. හැබැයි මගේ රිස්ක් එක ගන්න බෑ. දැන් ඔබ කරන ડોක්ටර් පටන් ගන්නේ ලන්ත්‍රාත් එක්ක ඔබ පටන් ගන්න බෑනේ. ඒතකොට ඔබට ඔබේ මොකද්ද රෝල් එක එතන තිබ්බේ? ඩිසිෂන් මේකර් රෝල් එකක්ද ඔබ තිබ්බේ නැත්නම් ඇස් මෙම්බර්ද නිකන්? අපි ඒක අදනතුරුත් එහෙම ඩිෆයින් කරලා නෑ ලයිරු. මමයි ලන්ත්‍රේ ඉස්සලම කරේ ලන්ත්‍රා ක්‍රිෂාන් කියලා ඩුවෝ එකක් 2 piece එකක්. අපි 2 piece එක ලංකා හැම වෙඩින් එකක් හැම හෝටල් එකම වෙඩින්ස් ගහලා ඇති ඩාන්සස් ගහලා තිනවා අපි ටුවර් කරලා තිනවා. ඕම ඇති මමයි ලන්තරේ හිතුවා මේ කම්මැලි බං අපි දෙන්නට මේක ගහන එක අපි තව 3 දෙනෙක්ව දාගෙන මේක ෆුල් බෑන්ඩ් කරමු. ඕම හිතලා තමයි මගේ ඉස්කෝලේ මාත් එක්ක හිටපු මං ඉස්කෝලේ බෑන්ඩ් එකක් තිබ්බා. ඒ බෑන්ඩ් එක ප්ලේ කරපු දිලේෂ් සහ හර්ෂව බෑන්ඩ් එකට සම්බන්ධ කරගත්තා. ලන්ත්‍ර කුෂාල් අභික්‍රම බෑන්ඩ් එකට සම්බන්ධ කරගත්තා. ඕම පටන් ගත්ත බෑන්ඩ් එකක්. ඔටෝමැටිකලි මෙම බෑන්ඩ් එකක් කරනකොට ලීඩර්ස්ලා 3-4 දෙනෙක් ඉන්න බෑ. ටීම් එකකත් ඉන්න එක ලීඩර් කෙනා. ඉතින් ලන්ත්‍ර ලීඩර්. ඒක වෙනසක්. ලන්ත්‍රමයි ලීඩ් කරේ. ලන්ත්‍රගේ තාත්තා නිමල් අංකල් අදනතුරුත් මම ගරු කරනවා. මොකද මගේ ජීවිතේ මං කරියර් එක පටන් ගත්තේ ලන්ත්‍රලා ගෙදර. නිමල් අංකල්ුයි ආන්ටි එරින් තමයි මාව බලාගත්තේ ගෙදර. ගිග්ස් ඉවරලා මං යන්නේ ආන්ටිලා අංකල්ලා ගෙදර ඉඳලා ඉරිද තමයි ගෙදර යන්නේ. සිකුරාදා බ්ලාස්පින්ද ආපු එක ඉරිද තමයි ගෙදර යන්නේ. හැබැයි බ්ලාස්පින්ද රෑ සිකුරාදා රෑ සෙන්තුරා රෑත් ප්ලේ කරලා ආන්ටි ඉරිද උදේ නැගිටලා පල්ලිත් ඇවලා මාවයි ලන්ත්‍රවයි රත්මලාන ෆෝට් ලේන් එකේ චර්ච් එකට ඉරිද හවස් තමයි මං ගෙදර යන්නේ. ඉතින් මං අවුරුදු 18ක් විතර ඔය දේ කරා මේ ඉතින් ඔහොම තමයි පටන් ගත්තේ ඕක. පස්සේ ඔටෝමැටිකලි ලන්ත්‍ර තමයි ලීඩර්. මොකද එක ලීඩර් කෙනෙක් ඉන්නවනේ බෑන්ඩ් එකේ. ඕමම ගිහලා ලන්ත්‍ර තමයි මැනේජ්මන්ට් එක කරන් ගියේ. ඊට පස්සේ මමයි ලන්ත්‍රේ ගොඩ ඩිසිෂන්ස් ගත්තා. නමුත් මැනේජ්මන්ට් එක සහ ලීඩර්ෂිප් එක ලන්ත්‍ර කරන් ගියා. ඔබ අද ඩොක්ටර් බෑන්ඩ් එකෙන් අයින් වෙච්ච එක ගැන ඔබට මොකක් හරි රිග්‍රෙට් එකක් තියෙනවද? රිග්‍රෙට් එකක් නෑ. මට හිතෙනවා මට ආසයි මට තාම ප්ලේ කරන්න පුළුවන් නම්. මොකද මොනවා වුණත් අපි කට්ට කාලා හදපු දෙයක් ඒක. නමුත් දැන් තියෙන වර්ක් ලෝඩ් එකයි කියන්නේ දැන් තියෙන මේ මං කරන මගේ වෘත්තිය සහ ෆැමිලි ඕවත් එක්ක මට 100% කමිට්මන්ට් එකක් දෙන්න බෑ ලයිරු. ඒ බෑන්ඩ් එකට. එක්කෝ එතනටත් නෑ මම මෙතනටත් නෑ. මං කරනවා නම් දෙකෙන් එකක් හරියට කරන්න ඕනේ. ඉතින් ඒක ගැන හිතලා මට කරන්න බෑ. ඒ නිසා මම කරන්නේ නෑ. නමුත් මේ මට තා ප්ලේ කරන්න තිබුණා මම ආසයි. මොකද මං ආසයෙන් කරපු දෙයක් නේ ඒක.
අනිත මට මිස්සනවා ඉතින් අපේ ගාපු කොල්ලො සෙට් එක ඉස්සර අපි කොච්චර ෆන් ගත්තද අපි කොච්චර ටූර් කරාද එකට ඇත්ත මමයි ලන්තර අපි දෙන්නගේ හැමදේම ජීවිතේ වෙච්ච හැමදේම හොඳ දේවල් සහ නරක දේවල් උනේ ওই කාලය අතරතුරනේ අවුරුදු 20ක් විතර 21ක් විතර අඳුරනවා ඉතින් ඒ දේ මිස් වෙනවා හැබැයි මට ඒ කමිට්මන්ට් එකයි දෙන්න බෑනේ එතකොට මං බෑන්ඩ් එකට කරන වැරද්දක් නේ මගේ තියෙන ආසාවට සහ තණ්හාවට මං ආයෙත් බෑන්ඩ් එක ගිහලා ප්ලේ කරලා මං 100% දෙන්න බැරින මට උදේ වෙඩින්ග්ස් ටුවර්ස් එම යන්න බෑ මට ඔෆිස් එකේ මීටින්ග්ස් තියෙනවා නම් ඒක දේවල් එක්ක ඒතර මං ඒගොල්ලන්ව ලෙට් ඩවුන් කරනවා ඊට වඩා හොඳයි මම ඒ ගත්ත තීරණෙත් එක්ක මොකද මම ලන්තර අදනුත් හොඳ යාළුවෝ අපි ඕන දෙයකට අපිට තාම කතා කරන්න පුළුවන් මොකද අපි දෙන්නගේ ඒ අවබෝධය තියෙනවා ඉතින් එහෙම ෂේප් එකේ ඉන්නවා ඔයාගේ කමිට්මන්ට් එක කොයිතරම් දෙනවද ඔයාගේ ජොබ් එකට කමිට්මන්ට් එක නම් මම පොඩ්ඩක් වර්ක්හොලික් කෙනෙක් මට මං සාමාන්‍යයෙන් සෑහෙන්න වැඩ කරනවා මොකද ඒ මගේ හැටි දැන් ඉන්නේ IT සෙක්ටර් එකේ IT සෙක්ටර් එකේ ඉතින් පැය 24 වැඩ ගන්න පුළුවන් නම් මං කරනවා නමුත් ගෙදර ගියාම මං ස්විච් ඔෆ් වෙනවා ගෙදර ගියාම පොඩි කෙනාට වෙලාව දෙන්න ඕන නින්ද මං දැන් සුට්ටක් ඒ කාර්යබහුල ගතිය අඩු කරනවා පොඩි කෙනත් එක්ක ඉන්න එයාත් එක්ක ඉන්න හැම වෙලාවෙම මං ස්විච් ඔෆ් වෙනවා නැත්තම් ඉතින් මම වැඩ කරනවා මොකද මගේ ගොඩක් ක්ලයන්ට්ස්ලා ඕවර්සීස් ඉන්නේ ලංකාවේ ක්ලයන්ට්ස්ලාත් ඉන්නවා ගොඩක් මේ මං ගොඩක් මගේ ගොඩක් IT සෙට් එක මං ගොඩක් කරන්නේ ෆින්ටෙක් software developments එතකොට ඔය cyber security data ඔය පැත්තේ ඉතින් ගොඩක් ලංකාවේ තියෙන local banks එක අපි වැඩ කරනවා overseas ගොඩක් local overseas banks එක වැඩ කරනවා ගොඩක් local කුතැන් එක වැඩ කරනවා ඉතින් පැය 24ම calls එනවා දැන් USA call එකක් තිබ්බොත් ඒක තියෙන රෑ 8-9න් පස්සේ එතකොට සිංගප්පූර් හරි ඕස්ට්‍රේලියා client කෙනෙක් ඉන්නවා නම් ආයිත් පාන්දර පටන් ගන්න ඉතින් එහෙම කියලා වෙලාවක් නැහැ නමුත් මං කැමතියි මං ඒකට කම්ප්ලේන්ට් කරන්නේ නැහැ මගේ කරියර් එකනේ ඉතින් මං ඒකට අවුලක් නැහැ කොහොමද ඒ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ප්‍රිෂාන් ඔයාව මෝල්ඩ් කරන්න කොයිතරම් උදව්වක් වුණාද මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ ඉඳ තමයි ලහිරු මං හිතන්නේ මගේ ජීවිතේ හැමදේම ඩිසිප්ලින් කියලා දේ මැත්තේ මම යන කෙනෙක් මං හැමදේම කැලෙන්ඩරයිස් කරන කෙනෙක් හැමදේම කැලෙන්ඩර් දැන් ඔයාගේ අපි කතාවට අපි ගිය වීකේ මං ඒකත් කැලෙන්ඩර් දැම්ම මේ ටයිම් එකේ. ඉතින් හැමදේමයි කැලෙන්ඩර් එකේ තියෙන්නේ. මගේ ඒක ශේෂාදිරට තියෙනවා. ශේෂාදිත් මොකක් කරි එක පාටි එකක් ඩිනර් එකක් මොකක්ද දැම්මත් මගේ කැලෙන්ඩර් එකට එයා දානවා. මොකද මම මාර විදිහට මේ වීක් එක ප්ලෑන් කරන කෙනෙක්. මං ඒ වීක් එක හෙට මෙහෙට පිටින් යන ප්‍රැක්ටිස් එකක් ගිග් එකක් ඔක්කොම මම ප්ලෑන් කරනවා. එහෙමනි ඒක නිසා තමයි මම මේ හැමදේම අර ඩිසිප්ලින් එකක් ඇතුව කරන්නේ. ඉතින් ඒ ඩිසිප්ලින් එකම තමයි මම මියුසික් වලටත් මම ඇප්ලයි කරේ. ඉස්සර ඉඳලා ඩොක්ටර් බෑන්ඩ් එක අපි පටන් ගත්ත දවස්වල ලහිරු බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා අපි බොන්නේ නැහැ. අපේ ඩිසිප්ලින් එක. ඒක ලන්තරයි මමයි ගත්ත තීරණයක්. අපි බොන්නේ නැහැ. අපි කාලේ ගහපු ගොඩක් වෙඩින්ග්ස් වලයි කියයි සමහර රෙගුලර් වෙල බොටල් එක දෙනවා. එක්ක අපි ඒක අපේ නිමල් අංකල්ලා දෙනවා අපේ වෑන් මැනේජර්. අපි බොන්නෙත් නැහැ. අපි ඒක වෙනම පාටියක් දානකොට මොනේ වෙනම කතා. නමුත් අපි ප්‍රතිපත්තියක් ඉදලා අපි කරන්නේ නැහැ. ඒකට හේතුව ඇවිල්ලා මම මේක ගොඩක් බෑන්ඩ්ස් වලට අදත් කියනවා. අපි බෑන් ගහන්න එනවා කියලා කියන්නේ අපේ ජොබ් එකක් නේ. අපි ජොබ් එකක් කරනකොට දැන් මම මගේ ඔෆිස් එකට ගිහිල්ලා මම බොන්නේ නැහැ නේ. ඉතින් ඔයා කරන්නේත් ඔයාගේ ජොබ් එක. ඒතර ඇයි ඔයා ජොබ් එක කරන තැනට ඇවිල්ලා බොන්න බලන් ඉන්නේ? ඔය දේ අපි තේරුම් ගන්න නැහැ. ඔය දේ තේරුම් ගන්න ඉතින් අර කෝපරේට් ලයිෆ් එකෙන් එන මේ එක්ස්පීරියන්ස් එක බලපානවා. ඉතින් ඔය ඩිසිප්ලින් අරම ඔක්කොම හැදුනේ ඔය කෝපරේට් ලයිෆ් එකේ. කොටිම කියනවා නම් මට මං මාර වාසනාවන්තයි ලයිරු මගේ ජීවිතේ මට හොඳ බොසස්ලා ඉඳලා තියෙනවා. මාව ගයිඩ් කරපු මාර හොඳ බොසස්. ගොඩක් ෆොරින් බොසස්ලා මට ඉඳලා තියෙනවා. බ්‍රැන්ඩික්ස් වැඩ කරපු කාලේ, මිලිනියම් IT වැඩ කරපු කාලේ, හෙල ක්ලෝතින් වැඩ කරපු කාලේ ඉතින් සෑන් හොඳ බොසස්ලා ඉඳලා තියෙනවා. ඉතින් ওই බොසස්ලාගෙන් ලැබිච්ච මේ සපෝට් එකෙන් තමයි මම මගේ ඩිසිප්ලින් සහ මගේ පර්සනැලිටි හදාගත්තේ. ඉතින් ඒක මම ඇප්ලයි කරනවා මම මියුසික් වලට. මියුසිෂියන් කෙනෙක් හැට ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එක ඔබේ ප්‍රොෆෙෂනලිසම් පැත්තෙන් ඒ එක්ස්පීරියන්ස් එක කොයිතරම් වැදගත්ද මියුසිෂියන් කෙනෙක්ට? මම අහන්නේ දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් ලංකාව වගේ රටක මේ අද සෝෂල් එක දකිනකොට ඉස්කෝලේ ගිහලා ඉවරයි මතනේ සින්දුවක් කිව්වොත් ලේසියෙන් හම්බ කරන්න පුළුවන්. නැත්තම් නළුවෙක් කොණෙඩියෙක් වුණොත් ලේසියෙන් හම්බ කරන්න පුළුවන්. කොහොමත් හම්බ කරන්නේ සල්ලිනේ. ඔව්. හැබැයි ඒක ඇතුලේ වෘත්තිකයෙක් වීම නැත්තම් මොකක් හරි සබ්ජෙක්ට් එකක මේකත් ඇවිල්ලා විෂයක් තමයි මේකෙත් ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි මම කියන්නේ ඕනම වෘත්තියක් ඇතුලේ. එහෙම ඒක වෘත්තියක් හැටියට හරියටම ඉගෙන ගන්න එක කොයිතරම් වැදගත්ද? ඒ ඉගෙන ගන්න දේ මත තමයි ලහිරු ඒ ආටිස්ට් කෙනෙක් කවුරු ඕන කෙනෙක්ගේ අනාගතය නදා පවතින්නේ. හැමදේම නැත්තම් හැමදේම නිකන් සෝඩ බෝතලේ වගේනේ. අද ලක්ෂ 5ක් 1 මිලියන් ලක්ෂ 10ක් විතර හම්බ කරා ෂෝ එකකින් ඔක හෙට ඉඳලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඉගෙන ගත්ත කෙනෙක්
හොඳ විනයක් තියෙන කෙනෙක් ඩිසිප්ලීන් එකක් තියෙන කෙනෙක් සහ හරි ඒකට කියන්නේ ප්‍රොෆෙෂනල් විදියකට තමන්ගේ කරියර් එක හැන්ඩල් කරන කෙනෙක් හැමතිස්සම හිතන්නේ හෙට ගැන නෙමෙයි. ඊළඟ අවුරුදු 5 ඊළඟ අවුරුදු 10 ඕකම තමයි අපි කම්පැනිස් වල ඇප්ලයි කරන්නේ. අපි කෝපරේට් ලයිෆ් එකේ අපි ඕගනයිසේෂන්ස් වල ඇප්ලයි කරන්නේ ලබන සතිය ලබන මාසේ පඩි ගෙවන එක නෙමෙයි. තව අවුරුදු 5ක් අපි පඩි ගෙවන්න අවුරුදු 5කට අපි කොහොමද අපේ රෙවෙනියු GP NP ටාගට් එක මොකක්ද? ඒක ගන්න අපි ස්පෙන්ඩිං පැටර්න් අපි බජට්ස් මොනවද? අපි මොනවටද වියදම් ගන්න? රික්‍රූට්මන්ට් තියෙනවා. අපි අලුත් ටෙක්නොලොජි ඇතුළට ගෙනවා. ඉතින් ඕක තමයි අර පැත්තේ ගෙනන්නේ. ඕකම තමයි ඇප්ලයි වෙන්නේ අපි කරන ඕන දෙයකට ලයිව්. මියුසිෂියන් කෙනෙක්ගේ ප්‍රොෆෙෂනලිසම් එක එන්නේ මේ උපාධි ධර්මය කරලා තියෙන්න ඕනෙත් නැහැ. හරිද? තමන් හරි ඩිසිප්ලින් එකක් සහ ප්‍රින්සිපල් එකක් එක්ක ඊළඟ අවුරුදු 5 හෝ අවුරුදු 10 ඊළඟ අවුරුදු 3 ප්ලෑන් කරලා හරි ෂෙඩියුල් එකකට හරි රෝඩ් මැප් එකකට ගමනක් යනවා නම් ඒ මිනිස්සයා මාරි තැනකට ඉන්නවා දැන්. ලයිව්. අපේ දැන් ගොඩක් පොඩි අයගේ මම දැකලා තියෙනවා අපේ දැන් එන මියුසිෂියන්ස්ලා ගොඩක් සෑහෙන්න උගත්. සෑහෙන ඉගෙනගෙන තියෙනවා. දැන් හිතන්න මම දාන ගොඩක්ම එන මියුසිෂියන්ස්ලා බෑන්ඩ්ස්ලා ගහන මල්ලිලා ගොඩක් මල්ලිලා අංගිලා සෙට් එකම උපාධි තියෙන හොඳ ඉගෙනගෙන ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ඉගෙනගෙන ඉතින් ඒගොල්ලන් දැන් ගොඩක් මියුසික් කියන දෙතර බිස්නස් පැත්තකට හරවන්න තියෙනවා. ඉතින් කන්සිස්ටන්සියක් තියෙනවා. දැන් ඉස්සර අපි බෑන්ඩ් ගහන්න පටන් ගත්ත කාලේ අපි ඔච්චර දුරදී ඇත්තටම හිතුවේ නෑනේ ලයිව්. අපි හිතුවා සින්දුවක් දැම්මා හදරිති පැයට දුන්නා රසිරි සීගිරු දුන්නා හිට් වුණා ෂෝ ගැව්වා මේක තමයි ජීවිතේ. හැබැයි දැන් ඉන්න අය එහෙම නෑ. දැන් ඉන්න අය මේ ඉස්කෝලෙන් අවුට් වෙනකොටම ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් හරි ලෝකල් යුනිවර්සිටි එකකින් හරි එළියට ඇවිල්ලා ඩිග්‍රී එකක් අරන් ඊට පස්සේ තමයි හිතන්නේ මොකද කරන්න කියලා. එතකන් මියුසික් කරනවා මොනවා හරි කරනවා බිස්නස් එකක් ගන්න ප්ලෑන් කරනවා. හැබැයි හරි ෆෝකස්. හැබැයි ඒතර ඒගොල්ලෝ ඉන්ඩස්ට්‍රියට ආවම මාකටිං ඇන්ඩ් මැනේජ්මන්ට් කියන දෙකම තියෙනවා. දෙකම තියෙනවා ඩිසිප්ලිනුත් තියෙනවා අනිත් ඒ කෝපරේට් පැත්තත් ඒගොල්ලෝ දන්නවා. මොකද ඒගොල්ලෝ ඉගෙනගෙන ඉන්නේ. අර සමාර්ට් ලැන්ග්වේජ් එකත් හැදිලා ඒකත් ඇද අනිත් එක ඇවිල්ලා දැන් හිතන්න මේ ඩිග්‍රී එකක් සීමා ඕවම කරන්න ඕනේ නැහැ. දැන් ගොඩක් එන පොඩි අය මියුසික් පැත්තේ ඉන්න බලන්න ඔඩියෝ ඉන්ජිනියර්ස්ලා. දැන් ලංකාවේ මං හරිම සතුටුයි ඕක ඉස්සෙල්ලා මම හිතන රංග දසනක අයියලායි ලයිරුලා තමයි ඕක ලයිරු පෙරලා මියුසික් අවන්න රංග අයියලා තමයි ඕක පටන් ගත්තේ මේ audio engineering courses, audio engineering degrees, diplomas. බලන්න ලයිරු ඉස්සර අපිට ඔය opportunities තිබ්බේ නෑනේ. ඉස්සර අපි audio engineering ගැන හිතද්දි ගොඩක් තිබ්බේ පිටරට. ඒතර ඕවට යන්න කොහොමත්ම සල්ලි නෑ. ඊට පස්සේ ඉතින් audio engineering කියලා දෙයක් අපි හිතන්නේ නෑ. ඊට පස්සේ හිතන්න බෑන්ඩ් ගහලා අතල්ලේ කියනවා. දැන් එන හැම ප්ලේයර් කෙනෙක්ම audio engineering හරි වෙන මොකක් හරි studies කරලා එළියට එන්නේ. ඉතින් මෝඩයෝ නෙමෙයි දැන් ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ. හොඳට ඉගෙනගෙන සබ්ජෙක්ට් එක දන්න. ගිටාරිස් කෙනෙක් ගත්තත් YouTube එකෙන් ඉගෙනගෙන ගොඩක් ඔය මේ ටෙක්නොලොජි ඉගෙනගෙන ඔඩියෝ එන්ජිනියරින් පැත්ත කරලා ඔය හැම එකෙන්ම 360 ඩිග්‍රී එකකින් සම්පූර්ණ වෙච්ච මියුසිෂියන්ලා තමයි දැන් එළියේ ඉන්නේ. ඉතින් ඒක සතුටු වෙන්න ඕන දෙයක්. අතනින් පතර ඉන්න අර එක සින්දුවක් කළා හම්බ කළා අතලින් ඉන්න පුළුවන් කියලා හිතන අය. හැබැයි ඒ දේ දැන් අඩුයි. 95ක් 90ක් මම දකින්නේ ගොඩක් එන මේ අපේ යං ජෙනරේෂන් එකේ කොල්ල කෙල්ලෝ ටික මියුසිෂියන්ස්ලා ස්පෙෂලි හොඳට උගත් සහ මුලේ පාවිච්චි කරන අය. ඒගොල්ලන් දන්නවා ඉස්සරහා ගැන හිතන්න ඕනේ. ඒගොල්ලෝ සේව් කරනවා. ඔය අපිනේ ඉස්සර කෙලිම අම්මා පොඩ්ඩක් ගහපුවා වාහනයක් ගන්න ඕනේ. වාහනේනේ අපි ඉස්සලම දෙන්නේ. හැබැයි දැන් මං දකිනවා ගොඩක් අයට ඒ පිස්සුව නෙමෙයි දෙන්නේ. පොඩි බිස්නස් එකක් පටන් ගන්න. පොඩි ක්ලවුඩ් බිස්නස් එකක් පටන් ගන්න. පොඩි IT බිස්නස් එකක් පටන් ගන්න. ඊට පස්සේ තමයි අනිත් ප්‍රයොරිටිස් ඒගොල්ලන්ට එන්නේ. මේ මං කතා කරන එක පොඩි අය. ඉතින් හරි සතුටුයි ලයිව් ඒව දැනගන්න. මොකද අපි ඉස්කෝලේ අවුට් වෙන කාලේ අපිට වර තිබ්බේ නෑ. අපි හැදුනේ අපේ දෙමව්පිය ඉඳ දුක සහ ඒගොල්ලන් තිබ්බ මිස්ටේක්ස් වලින් තමයි අපි හැදිලා අපි මේ තත්ත්වයට ආවේ. දැන් නෑ වෙනස් ඉදිරියට ඉතින් හොඳයි. ඔය සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ්ස් එක පාවිච්චි කරනවද? ක්‍රෙඩිට් කාඩ් එක දැන් තියෙනවාද? ඒක වහන්න කියලා ලොකු මේ බලපෑමක් එනවා ගෙදරින්. ඉතින් ඒකත් වහන්න වෙයි ළඟදී කලින් තිබ්බයි ඔක්කොම වැහුවා. මොකද මං තැනකට ගියාම වියදම් ගන්න ඕනේ ලයිරු. මට එහෙම මේ බෑ මේක ඉතුරු කරන්න ඕනේ. එහෙම මට හිතන්න බෑ. දැන් ඉන්නකොට ආතලෙක ඉන්න ඕනේ. මං එහෙම හිතන්නේ දැන් මොකද මම දන්නවා මගේ වයිෆ් අනිත් පැත්තෙන් ලස්සනට ඒ දේ මැනේජ් කරනවා කියලා. ඒ ශක්තිය දින තමයි මම ඉතින් ආතල වියදම් කරන්නේ. සාමාන්‍යයෙන් හරි මේ එන්ටර්ටේනින් බිස්නස් එකේ ඉන්න කෙනෙක් හැට දැන් අද මේ වර්තමාන සමාජය කරනකොට ඉන්වෙස්ට්මන්ට් කියන දේ කොයිතරම් කළ යුතු දෙයක්ද? ඩිපෙන්ඩ්ස්. හරිද? හැමෝටම ඉන්වෙස්ට්මන්ට් කරා කියලා බිස්නස්මන් කෙනෙක් වෙන්න බෑ. හැමෝටම ඉන්වෙස්ට් කරා කියලා ප්‍රොෆිටබල් වෙන්නෙත් නෑ බිස්නස් එක සාර්ථක වෙන්නෙත් නෑ. එකක් ඉතින් හරිද දුරදිග හිතලා බලලා ඉන්වෙස්ට් කරන්න ඕනේ. හැබැයි
දැන් ගොඩක් අය ඉන්වෙස්ට් කරනවා ගොඩක් ස්ටාර්ට්අප්ස් වලට. දැන් ලෝකේ තියෙන ගොඩක් ටෙක් මම ටෙක් පැත්තම ගන්න ගොඩක් ලෝකේ තියෙන ගොඩාක්ම ටෙක් කම්පැනිස් ඇවිල්ලා හිරු ස්ටාර්ට්අප්ස් වෙලා ප්‍රොඩක්ට් එක හිට් වෙච්ච කම්පැනිස් නේ. ස්ටාර්ට්අප්ස් වලට ඉන්වෙස්ට් කරා. ඒ ස්ටාර්ට්අප් එකේ ප්‍රොඩක්ට් එක ඇත්තටම දිව්වා. ඊට පස්සේ ඒක පොපියුලර් වෙන්න ගත්තා. ඉතින් ඒ වගේ දෙයකට හරි දේ බලලා ඉන්වෙස්ට් කරන එක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ හැමෝම ඉන්වෙස්ට් කරනවා ප්‍රොෆිට් බලාගෙන. ප්‍රොෆිට් හම්බෙන්නෙත් නැහැ. මොකද ඔයා ඉන්වෙස්ට් කරපු පාලියට ඔයාගේ මැනේජ්මන්ට් එකෙත් නැති වෙන්න පුළුවන්. මැනේජ් කරන්න තව සෙට් එකක්. ඒගොල්ලන්ගේ මිස් මැනේජ්මන්ට්ස් එක්ක ඔයාගේ සමායට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක අපත යන්න පුළුවන්. ඉතින් ඔය හැමදේම හිතලා බලලා තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ. බෑ. ඔයාගේ අහපු ප්‍රශ්නෙට ඉන්වෙස්ට්මන්ට්ස් කරන එක දැන් කාලේ තියෙන හොඳම දේ ඉන්වෙස්ට් කරන එක. හරි බිස්නස් එකක්, හරි බිස්නස් ඔපචුනිටි එකක් බලලා ඉන්වෙස්ට් කරන එක is a very visible decision. මොකද වගේ ජොබ් රෝල් එක මේ වෙලාවේ? මේ වෙලාවේ මම ඇවිල්ලා චීෆ් කමර්ෂල් ඔෆිසර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ ජොබ් එක ඇවිල්ලා එන්ටයර් කමර්ෂල් රෝල් එක කම්පැනි තියෙන මුළු කමර්ෂල් රෝල් එකම මගේ යටතේ තියෙන්නේ. ඉතින් නිව් බිස්නස් ඩෙවලොප්මන්ට් තියෙන බිස්නස් හන්ට් සහ ෆාම් කරන එක කියන්නේ අලුත් බිස්නස් ගේන එක සහ තියෙන බිස්නස් වැඩි දියුණු කරන ක්‍රොස් සෙලිං අප් සෙලිං ග්ලෝබල් ස්කේලිං ග්ලෝබල් කොහොමද ගෙනියන්නේ එතකොට සොලියුෂනින් කියන්නේ අපි ප්‍රොඩක්ට්ස් කීපයක් එකතු කරලා සොලියුෂන් කරන්නේ කොහොමද කස්ටමර්ස්ලාට එතකොට තනිකර ඩිජිටලයිස් ජර්නි එකකට ගෙනියන්නේ කොහොමද ඔය ඔක්කොම මගෙන් සහ මගේ ටීම් එකෙන් වෙනවා ඉතින් ඉන්ටරෙස්ටිංగ్ ජොබ් එකක් කියන්නේ එක එක කස්ටමර්ස් ලම් වෙනවා බැංක්ස් හම් වෙනවා මැනිෆැක්චරර්ස් ලම් වෙනවා ට්‍රාන්ස්පෝර්ටේෂන් සෙක්ටර් හම් වෙනවා ෆ්ලයින් ඒ කියන්නේ මේ එයාර්ලයින්ස් හම් වෙනවා ඉතින් හරි විවිධාකාර කස්ටමර් බේස් එකක් හැන්ඩල් කරන සහ ඉකෝසිස්ටම්ස් දකින්න කෙනෙක් මං. ඉතින් ඒ දකින්න වෙනස්කමුත් මං දකින්න. ඉතින් ඒ වෙනස්කම් වලට හැඩ ගැහෙන්න සොලියුෂන්ස් දෙන එක තමයි මගේ කම්පැනි සහ මගේ ටීම් එක කරන්නේ. කොහොමද වයිෆ් ගත්තොත් නැත්නම් ශේෂාද්‍රි ගත්තොත් ඔබේ ජීවිතේ මොනවද ඇය ටර්න් කරපු දේවල්? ජීවිතේ ගොඩක්ම ඇත්තම කියනවා නම් මගේ ජීවිතේ හැමදේම වෙනස් වෙන්න ගත්තේ ඉතින් ශේෂාද්‍රි හම්බුනාට පස්සේ. මොකද මේ අපි දෙන්න එක සමාන ප්‍රශ්න වලට මැදි වෙලා එකට එකතු වෙච්ච දෙන්නෙක්. ඉතින් අපි ඒ ප්‍රශ්නවල මැදි වෙලා ඉද්දී අර විඳින්න ඕන වේදනාව ඔක්කොම විඳලා තිබ්බේ. ඉතින් අපි දෙන්න තේරුම් ගන්න තිබ්බා එක එක්කෙනාට හර්ට් වෙනකොට ඒ කියන්නේ අපි රන් වෙනකොට අපේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒක කොයි අපි වැරදි දෙයක් කරනකොට ඒ රිලේෂන්ෂිප් එක කොයි විදිහටද ඒක බලපාන්නේ කියන එක අපි කලින් අත්විඳලා ඇවිල්ලා ආපු දෙන්නේ. ඉතින් ශේෂාද්‍රි මගේ ජීවිත රාශිය පස්සේ එලායිරු හැමදේම වගේ සෙටල් වෙන්න ගත්තා. ඒ කියන්නේ මම කියන පුද්ගලයා ගොඩක් ආගමට ලැබෙන්න ගත්තා. මගේ වුණ ලොකුම චේන්ජ් එක ඒක. මොකද ශේෂාද්‍රි සහ ඒගොල්ලන්ගේ පවුල හරි ස්පිරිචුවල්. ඒ පැත්තෙන් මාර ස්ට්‍රෝං ඒගොල්ලන්. ඉතින් ගොඩක් අය මම දකින විදිහට පල්ලියකට යන්නේ නැහැ. දෙවි කෙනෙක් අදහන්නේ නැහැ. එහෙම පැත්තක් දැන් ඒකන එනවා. පල්ලිකටම යන්න ඕනේ නැහැ දෙවි කෙනෙක්ව අදහන්න. අර විශ්වාසී කියන දේ සහ දේව බය කියන දේ තියෙනවා නම් හැමදේම එකට ඒ දේ වෙනවද ලහිරුද අපි පවුලක් ඉදිරිය එකට ගෙදර ප්‍රේ කරනවා. ඒකෙන් දෙවියන් වහන්සේට කරන ස්තුතියක් විතරක් නෙමෙයි අර පවුලක් එකතු වෙලා එකමුතුකම කියන දෙත් එකතු වෙනවා. ඉතින් ඔය හැමදේම මම ශේෂාද්‍රිගෙන් තමයි ලබාගත්තේ. මොකද මම එහෙම කරපු කෙනෙක් නෙමෙයි. එයා මගේ ජීවිතයට පස්සේ ඒ පැත්ත සෑහෙන්න මගේ දියුණු වුණා. සහ මට ලස්සන දුවෙක් දීලා තියෙනවා. ඒක තමයි ඊළඟට අහන්න කියන්නේ. ඔයාගේ සහ ශේෂාද්‍රිගේ ජීවිතේ දුව නිසා ඊට පස්සේ කොයි තරම් වෙනස් වෙනවද? සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. හැමදේම දැන් දුව අපේ. ඒ කියන්නේ අපි දෙන්න ඉතින් අපි කාසාර වැඳලා මාස දෙකකින් තුනකින් වගේ තමයි ශේෂාද්‍රි ප්‍රෙග්නන්ට් උනේ. ඉතින් අපි දෙන්නට කිලෙම ලොකුම කාලයක් තිබ්බේ නෑ. ලෝකෙ වටේ ටූර් කරලා ට්‍රිප් ගිහිල්ලා එහෙම ෆන් එකක් ගන්න තිබෙන. ඉතින් අපි මේ අගෝස්තු වලට බැඳලා අවුරුදු 5යි. දුවට අවුරුදු 4යි. ඉතින් අපේ ජීවිතේ පටන් ගැම්ම ඉඳලා වගේ අපි දුව ඉඳලා තියෙනවා. ඉතින් ඒ බ්ලෙසිං එකත් එක්ක තමයි අපි මේ රන් එක යන්නේ. ඉතින් ඒක කියලා නිව ගන්න බැරි බ්ලෙසිං එකක් ලයිරු. ඒ කියන්නේ දුව අපි දෙන්න අතර ඉන්නකොට දැන් අපි දෙන්න පොඩි වලියක් ගියා දුව තේරුම් ගන්න කියනවානේ තාත්තා ස්ටොප් අම්මා ස්ටොප්. ඒ වගේ කන්ට්‍රෝලින් ඒවත් වෙනවා දැන්. ඉතින් ඒක හරිම ලස්සන දෙයක්. හරි දැන් ඔය දෙන්නම ගත්තම දෙන්නම කාර්යබහුල දෙන්නෙක්නේ. දෙන්නටම යම් ආකාරයේ ෆේම් එක තියෙනවා. ඒතොර
ඉන්නෙත් රස්සාවකුත් කරනවා එන්ටර්ටේනින් ෆීල්ඩ් එකේ ඉන්නවා ශෂාද්‍රිත් එහෙමයි. මේ වගේ ෆැමිලි එකක් ඇතුලේ කොහොමද ක්‍රිෂාන් මේක බැලන්ස් කරන්නේ? ෆැමිලි ලයිෆ් එක, වර්ක් ලයිෆ් එක, එළියෙන් එන ෆේම් එක, පියර් ප්‍රෙෂර් එක, ඔය මොන සෝෂල් මීඩියා සෝෂල් මීඩිය ප්‍රෙෂර් එක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක වෙනම කතා කරන්න සබ්ජෙක්ට්. හැබැයි ඔය ප්‍රෙෂර් එක ඇත්තටම ලෑරු අපි එහෙම ලොකුවට ඔලුවට ගන්න නෑ ඇත්තම කියනවා. හරිද? අපි හෙට ගැන හිතුවොත් අනිද්දා ගැන හිතුවොත් උහුම තමයි අපි ප්ලෑන් කරන්නේ ෂෙඩියුල් එක. දැන් ශේෂාද්‍රි ලබන සතියේ ෂූටින් නම් මම පොඩ්ඩක් බලනවා මගේ ෂෙඩියුල්ස් කොහොමද ෆ්‍රී කරගන්නේ ශේෂාද්‍රිට සපෝට් කරන්න. නැත්නම් අපේ අම්මලාගෙන් උත් අපි සපෝට් ගන්නවා. ඉතින් එහෙම කියලා ලොකු එෆර්ට් එකක් අපි දෙන්නේ නැහැ මේ අපි මේකට හැඩ ගහන්න ඕනේ මේව කරන්න ඕනේ අරම කරන්න ඕනේ කියලා. එකමුතුව කරනවා ලයිරු. එකම දේ එකමුතුව අපි දෙන්න කතා කරලා ඩිස්කස් කරලා පොඩි එක්කෙනාට ඉෆෙක්ට් එකක් නොවන විදිහට. මොකද අපි එයාව ගොඩක් වෙලාවට එයාට අපි දෙන්නගේ එක්කෙනෙක් නැතුව එයා ඉන්න කැමතිත් නෑ පොඩ්ඩක් අවුල් වෙනවා. ඉතින් අපි කොහොම හරි එක්කෙනෙක් ඇත්තෙන් ඉන්න හදනවා. ඉතින් ඒ විදිහට අපි කොහොම හරි හැඩ ගහනවා. ඉතින් අද වෙනතුරු ප්‍රශ්නයක් වෙලා නෑ. ඉස්සරහටත් එහෙම වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන අපි කොහොමද ඔක මැනේජ් කරනවා. පොඩි එක්කෙනාට පුළුවන් තරම් ටයිම් එක දෙනවද? පුළුවන් තරම් දෙනවා. ඒ කියන්නේ වැඩ ඇරිලා යන්නේ ගෙදර. මං සාමාන්‍යයෙන් වැඩ ඇරිලා හැම එළියට යන්න දැන් කැමති නෑ. මොකද අවුරුදු 20ක් තිස්සේ බෑන් ගහලා එළියමනේ ලයිරුව මං ඉන්නේ. එළියෙමයි ඉන්නේ. ඉතින් එක්ක ඉවෙන්ට්ස් වල, එක්ක ෆන්ක්ෂන්ස් වල, එක්ක රට යනවා, ඔෆිස් වැඩ වලට රට යනවා. ඔෆිස් වලට රට ගියාම සතියක් දෙකක් ඉන්නවා. ඉතින් ගොඩාක්ම මට මිස් වෙනවා ඔය වගේ. ඉතින් මම වැඩ ඇරිලා කොහෙවත් යන්න ගෙදර යන්නේ. සමහරවිට මේ ශේෂාද්‍රි කියනවා යන්නකෝ හරි බෝරින් නේ පොඩි එළියට ගිහලා එන්නකෝ. මට ඇති දැන් ඒවා. එහෙම ලයිෆ් එක තිබ්බනේ හැමදාම රෑ එළිය ප්ලේ කරනවා. දැන් මම පුළුවන් තරම් ඉන්න හදන්නේ ගෙදර. කොහොමද වෙයාහවුස් ප්‍රොජෙක්ට් එක හොඳ නෑනවා. මම දැන් සම්බන්ධ වෙලා අවුරුදු එකමාරක් විතර. පළවෙනි ටූර් එකත් අපි පළවෙනි ටූර් එකත් ගිය අවුරුද්දේ ගියා. මේ අවුරුද්දේ ටූර්ස් දෙකක් තියෙනවා බෑන්ඩ් එකට යන්න. ඔරිජිනල්ස් ටිකක් ඔක් කරන් යනවා. හොඳයි. I mean වෙයාහවුස් ප්‍රොජෙක්ට් එකේ ඉන්න මේ මියුසිෂියන්ස්ලා ගත්තොත් හරි හොඳ මියුසිෂියන්ස්ලා ටිකක් ඉන්න ටැලන්ටඩ් මියුසිෂියන්ස්ලා. ඉතින් මමත් ආසාවෙන් ප්ලේ කරනවා. ඉතින් ඉස්සරහටත් දිගටම අපි දැන් අපි ගොඩක්ම මේ කෝපරේට් ඉවෙන්ට්ස් ගන්නවා, වෙඩින්ග්ස් ප්ලේ කරනවා, ඩාන්සර්ස්. ඉතින් මේ අවුරුද්දේ ගොඩක්ම ෆෝකස් එක තියෙන්නේ ඩාන්සර්ස් ටික සහ වෙඩින්ග්ස් ටික. ඉතින් එහෙම ගොඩාක් ප්ලේ කරන්නේ නැහැ ලෑරු අපි ලිමිටඩ්ද? ලිමිටඩ් කියලා කියන්නේ අපි පොඩ්ඩක් සිලෙක්ටිව් එහෙම ගන්න එක. මොකද අපි පොඩ්ඩක් ක්වොන්ටිටි අඩු කරලා ක්වොලිටි වැඩි කරන්න බලන් ඉන්න කට්ටිය. ඒක ඒතර අපි ඔක්කොට මේක හොඳයි. නැත්තම් ගොඩාක් ප්ලේ කරන ගත්තම ලෑරු අපි මහන්සි අපි කරන ජොබ් එකත් හරියට කරන්නේ නැහැ. ඒ නිසා අපි ගොඩාක් ක්වොන්ටිටි අඩු කරලා උපරිම කරනවා. අපි ඔක්කොම ඒ නිසා සතුටින් ප්ලේ කරනවා. සහ අපි කරන වැඩේ ක්වොලිටි එකට වෙනවා. ඒ දේ තමයි කරන්නේ. හැබැයි ඔරිජිනල් ස්ටෙක් වැඩ කරන් යනවා මේ දවස්වල. කොහොමද ක්‍රිෂාන් කොයි වගේ ක්‍රිකට් ෆෑන් කෙනෙක්ද? මේජර් ක්‍රිකට් ෆෑන් ඉතින්. මේජර් ක්‍රිකට් ෆෑන් ඉතින්. මගේ ළඟම යාළුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ හිටපු කැප්ටන් ඇන්ජලෝ මැතිව්ස්. ඉතින් පොඩි කාලේ ඉඳලා එකට ඉස්කෝලේ හිටපු කොල්ලා. ඉතින් මිනිහා ඉස්කෝලේ ඉඳලා ක්‍රිකට් ගහන කාලෙත් දැක්කා. නෑෂනල් ටීම් එකට ගහන එකත් දැක්කා. ඉතින් ඕකත් එක්ක ගොඩක් ඉතින් ක්‍රිකට් වලට සම්බන්ධයි. දැන් ඔය ඇන්ජලෝ ත්‍රූ ගොඩාක් ඉන්නේ යාළුවෝ දැන් ක්‍රිකටර්ස්ලායි ක්‍රිකට් එකට සම්බන්ධ කට්ටිය තමයි ඉතින් ඉතින්. ඒ ගේම් එක කරනවා නම් ඉතින් හරිම ආසයි. කොහොමද ලංකාවේ වර්තමානයේ ලංකාවේ ක්‍රිකට් කොහොමද දකින්නේ? මං දකින විදිහට අපිට මාර ටැලන්ට් පූල් එකක් ඉන්නවා. දැන් මම හිතන්නේ මං අර සමින්ද වාසයලත් එක්කත් කතා කරලා ඉතින් සමින්ද යාලත් දැන් මම හිතන්නේ ඩුබායි මොකක් හරි කම්පැනි එක ඩුබායි ගවර්න්මන්ට් එක හරි කම්පැනි එකත් එක්ක එකතු වෙලා මෙහි හන්ට් කරනවා ෆාස්ට් බෝලර්ස්ලා ක්‍රිකටර්ස්ලා. ඉතින් පිට රටවලුත් දන්නවා අපේ රටේ කොච්චර ටැලන්ට් එකක් තියෙනවද කියලා. ඉතින් ওই ටැලන්ට් එක අපි ප්‍රෝජනට ගන්න හොඳ කල්පනාකරණයක් තිබ්බනම් ප්‍රශ්න ඉවරයි. ඔය ඕකනේ අපිට තියෙන ප්‍රශ්න. අපිට තියෙන්නේ අපිට හොඳ ටැලන්ට් පූල් එකක් ඉන්නවා. අපිට ටැලන්ට් පූල් එකක් අයිඩෙන්ටිෆයි කරන්න ක්‍රමයක් නැහැ සහ අයිඩෙන්ටිෆයි කරගන්න බැරුවයි. අනිත් එක අයිඩෙන්ටිෆයි කරොත් අපිට මාර ඔපචුනිටිස් තියෙන ළමයි ඉන්නවා. කවුද සෝනික ඇන්ජලෝ ඇරෙන්න ෆේවරිට් ප්ලේයර්ස්ලා කවුද? අරවින්ද ඩිසිල්ලා තමයි මගේ හිටපු සනත් ජයසූරිය for sure. සනත් ජයසූරිය කියන්නේ ක්‍රිකට් බලන්න ආසාව ඇති කරපු කෙනා අය. මොකද ඒ කාලේ අපි පොඩි කාලේ සනත් කළු ඕපන් කරන්න යනකොම දන්නවා දුවන්න ගහනවා කියලා. ඔහොමනේ අපි හිතන්නේ ඉතින්. for sure සනත් ජයසූරිය අරවින්ද ඩිසිල්වා ගොඩක් අපේ ලංකාවේ ඉන්න හැම ප්ලේයර් කෙනෙක්ට මම හරිම ආසයි. ඉතින් පොඩ්ඩක් විශේෂයෙන් කැමති ඇන්ජලෝ මැතිව්ස් මොකද ඉතින් මගේ ළඟින් ඉන්න යාළුවා. වර්තමාන සමාජයේ දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ට ඒක දුවද පුතාද කියන එකට අදාළ නැහැ ඇත්තරම රටේ හැටියට. හැබැයි කොයිතරම් වගකීමක් තියෙනවද තාත්තා කෙනෙක් හැටියට?
ලොකු වගේම තියෙනවා ලයිරු මොකද දුවෙක් නෙමේ පුතෙක් හිටියත් දුවෙක් හිටියත් පොඩි ළමෙක් ඉද්දි දැන් තියෙන මේ දැන් සමාජයේ තියෙන වාතාවරණෙත් එක්ක හරි අමාරුයි පොඩි අයව මේ පොඩි අයව ඉස්සරහට ගෙන මොකද කොච්චර දේවල් වෙනස් වෙලා තියෙනවද දැන් ගොඩක් අය පුරුදු වෙලා තියෙන පොඩි අය ගොඩක්ම ඩිජිටල් පැත්තට යොමු වෙලානේ තියෙන්නේ ස්ක්‍රීන්ස් පාවිච්චි කරනවා YouTube එකේ ගොඩක් හොඳ දේවල් තියෙනවා මම දැකලා තියෙනවා ගොඩක් පොඩි අයට හොඳ දේවල් තියෙනවා ඒගොල්ලන්ගේ මේ ස්කිල්ස් ඉම්ප්‍රූව් වෙන හැබැයි ඉතින් YouTube එකේ අස්සේ තව ඕන නැති දේවලුත් තියෙනවා ඉතින් ඕ ඒක පැත්තක් ඉතින් ගොඩක් පැතිවලින් ඉතින් ළමයි අපි පරිස්සම් කරන්න ඕනේ ඉස්සර වගේ මේ ෆ්‍රීලි ළමයිව එළිය තියලා හදන්න බෑ දැන් කාලේ ඉතින් පොඩ්ඩක් පරිස්සම් කරන්න ඕනේ හැබැයි පරිස්සම් කරනවා කියලා තද කරන්න බෑ ඒගොල්ලන්ගේ ඕන කරන ස්පේස් එක දීලා පොඩ්ඩක් ඉතින් අපි වොච් එකේ ඉන්න ඕනේ ඉතින් ඕකත් එක්ක රෙස්පොන්සිබිලිටීස් වැඩි ඉතින් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ඉදිරියෝ පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් ඉදිරියෝ මම දැන් වාත්තර ළමයි තුන් දෙනෙක් ඉතින් ඒ රෙස්පොන්සිබිලිටි අපි දෙන්නටම තේරෙනවා ඉස්සර අපි කොල්ල කාලේ කරපු දේවල් දැන් කරන්න බෑ ඉතින් පොඩ්ඩක් අවධානය සහ පේෂන්ස් තියෙන්න ඕනේ දැන් හැමදේම බලලා ඇසස් කරලා අවධානයෙන් ඉඳලා කරන්න ඕනේ ඉතින් සාමාන්‍යයෙන් දැන් දුවට ස්ක්‍රීන් ටයිම් කොච්චරක් විතර දෙනවද දවසට දුවට අපි නොදී ඉන්නේ නෑ ලයිරු අපි දෙනවා කියන්නේ මේ පෑ ගණන් දෙන්නේ නෑ ඕන්නම් නිදියන්න යන්න කලින් විනාඩි 10ක් වගේ දෙනවා ඉස්කෝලේ යනකොට මායික් කියන්නේ යා කාර් එකේ ඉතින් සමහරවිට යාට මාත් එක්ක කතා කරලා යාම කියන තාත්තම් බෝඩ් කියලා කියන මායික් කතා කරලා මොකද මට උදේම ඉඳලා කෝල්ස් එනවා ඉතින් කෝල්ස් වලට මම යනකොට සමහරවිට යාට කතා ගන්න හම්බ නැති වුණාම ඊට පස්සේ කියන තාත්තා ගැන what something කියලා ඊට පස්සේ මම එයා බලන এডুকেෂනල් ડોකියුමෙන්ටරිස් තියෙනවා මම එකක් දාලා දෙනවා එයා විනාඩි 10ක් 15ක් විතර එක බලලා එක්ක නිදා ගන්නවා එයා කාර් එකේම නැත්තම් ඉස්කෝල ළඟට ගිහලා බස්සනවා ඉතින් අපි එහෙම ස්ට්‍රික් නෑ ලයිරු අපි මේක දෙන්නේ අරක දෙන්නේ නැහැ කියලා අපි ස්ට්‍රික් නෑ දැන් කොටිම කියනවනේ යාට මේකප් එක සෙල්ලම් කරන්න ආසයි ඉතින් අපි එහෙම නවත්තන්නේ නැහැ ඉතින් ওই කාලේ කරන්න තු ওই කාලේ ඕක කරන්න ඉතින් අපි කරන්න දෙනවා පාට කරන්න පාට ගන්න දෙනවා අපේ ගෙදර බිත්ති ගන්න දෙයක් නැහැ ඒ කියන්නේ බිත්ති වලත් එයා අඳිනවා හැබැයි එයා ලස්සන අඳිනවා ඒ නිසා ඒක අපි ඒ නවත්තන්නේ නැහැ ඉතින් ඕවා ශේෂාද්‍රි ලස්සන මැනේජ් කරා මොකද ශේෂාද්‍රිත් early childhood ඉගෙන ගත්ත ටීචර් කෙනෙක් නේ එයා ඉස්කෝලේ ඉගන්නපු කෙනෙක් සහ early childhood degree එක සහ masters කරපු කෙනෙක් එයාලි චයිල්ඩ්හුඩ් ඉගෙන කරනවා. එයා ඉස්කෝලේ කීප එකක් උගන්වලා දෙනවා. ඉතින් මම හරි ආසයි එයා ක්‍රිෂාර්යාව ගෙදර හදන විදියලා. ඒ කියන්නේ කිසිම නීතියක් දාලා නැහැ. හරි এডুকেෂනල් විදියට එයාගේ ඔය ගෙදර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදලා තියෙන්නේ. හැම දෙයකින්ම ක්‍රිෂාර්ය මොනවාරි ඉගෙන ගන්නවා. ඒ ශේෂාද්‍රි හදලා තියෙන ඒ ඉකෝසිස්ටම් එක ගෙදර. ඉතින් ඒකට මම හරි ආසයි. ඉතින් ඒවත් එක්ක ෂේප් එක යනවා ඉතින්. කොහොමද පේරන්ටින් කියන එක කොයි වගේ චැලෙන්ජ් එකක්ද පේරන්ටින් කියන එක මම හිතන්නේ කාටවත් චැලෙන්ජ් එකක් ලයිරු දැන් කාලේ ඉතින් හැමදේම වෙනස් it's tough කිසි දෙයක් easy නෑ හැමදේම tough ඉස්කෝලේ ඉඳලා පටන් ගත්තත් tough මොකද ඉස්සර තරම් තිබ්බ ෆ්‍රී එකක් දැන් නෑ අනිත් එක අපේ හැමෝගෙම ජීවිත මේ සරල වෙලා නෑනේ සංකීර්ණ වෙනවා මිසක් අදට වඩා හෙට සංකීර්ණ හෙට වඩා අනිත් සංකීර්ණයි සමහරු කියයි අපි සංකීර්ණ කරගන්නවා කියලා බෑ අපි නෙමෙයි සංකීර්ණ කරගන්නේ අපිට මේ ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න නම් අපිට ඉතින් ඒ ස්පීඩ් එකේ අපි දුවන්න ඕනේ. නැත්නම් එක්ක අපි ෆේල් වෙයි නැත්නම් අපි වෙනත බලා ගන්න වෙනවා. ඉතින් ඕ නිසා everything is complicated. සහ stress. ඒවත් එක්ක parenting කියන එක is a very stressful thing but on the other hand හරි lovable දෙයක්. හරි කොහොමද දැන් දුවව දැන් අම්මත් ඇවිල්ලා ආර්ට්ස් වල අම්මා ඉන්නේ. ඒතර තාත්තත් එහෙමයි. තාත්තගෙන්ගෙත් ආර්ට්ස් තියෙනවා. එතකොට ඒ කලාව තියෙනවා. එතකොට දුවව කොහොමද ක්‍රිෂාන් ඕගොල්ලෝ දෙයකට යොදන්නේ කොහොමද? ඕගොල්ලොන්ට ආස දේවල් වලට අපි කියමු සින්දු කියන්නද රඟපාන්නද නැත්තම් මං කියන්නේ ඒ දේවල් වලට පොඩි කාලේ දානකොට කොහොමද ඕක සිලෙක්ට් කරන්නේ කොතනද? ප්‍රශ්නයක් ලෑරු දැන් ඉස්සර මම දැන් ක්‍රිෂාර්ය පොඩි කාලේ හරි ආසේ පූල් එකට යන්න. ඒතර මම හිතුවා මෙයා ස්විමින් කරයි කියලා. මම ඊට පස්සේ ස්විමින් වලට දාන්න හැදුවා. ඔන්න ඔය මං කරපු වැරද්දක් උවා. දාන්න ඊට පස්සේ මම හිතුවා නෑ මම කරන්නේ නෑ. මම මුකුත් නොකර හිටියා. ශේෂාද්‍රිත් මුකුත් නොකර හිටියා. අපි යාට කැමති දේ කරන්න දුන්නා. එක වෙලාවකට එයා පියානෝ ගහන්න ආසයි කියනවා. අපි පියානෝ පොඩි සෙල්ලම් පියානෝ කරන් දෙනවා. රයිට්. සතියක් ගැහුවා ඒක ඉවරයි. ඊට පස්සේ කිව්වා එයාට මේ ක්‍රිකට් ගහන්න ඕනි කිව්වා ඒක කාලා. ඊට පස්සේ අපි ඒව අරන් දුන්නා. බයිසිකල් පදින්න ඕනි කිව්වා අරන් දුන්නා. ඊට පස්සේ ගිටාරයක් මගේ තාත්තා ගිටාරිස් කෙනෙක්. ඉතින් තාත්තා රටේ ඉන්නේ. හැබැයි ලංකාවේ එනකොට හරි මගේ තාත්තත් එක්ක ක්‍රිෂාරි හරි එකතුයි. ඇතේ සින්දු ගැන ගත්තම එයාටත් සිය වගේ පොඩි ගිටාරයක් ඉතින් අරන් දුන්නා. ඉතින් අපි යාටම කැමති දේ තෝරගන්න දෙනවා. දැන් මේ දවස්වල කියන්නේ දැන් අවුරුදු එකමාරක් තිස්සේ එයා කියන්නේ නෑ මට නටන්න ඕනේ. එයාට ඩාන්සින් කරන්න ඕනේ.
ඉතින් අපි මුකුත් කියන්නේ එයා ලස්සන නටනවා ඔය YouTube එකේ තියෙන දේවල් එහෙම බලලා ගොඩක් ඔය ශනුගේ vlogs එහෙම බලලා එයා නටනවා. ඉතින් අපි දැන් එයාට කරන්න දෙනවා ලහිරු. අපි නවත්තන්නේ නැහැ කිසිම දෙයක් නවත්තන්නේ නැහැ මේක කරන්න කියලා කියන්නේ. අපි අර don't do it එපා කියන දේත් පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. අර හදන්න ඕන තැන හදන නමුත් අපි හරි ෆ්‍රී යාට. එයා ෆ්‍රීලි යාට කැමති දෙයක් කරන්න දෙනවා. ඉතින් එයා ඩාන්සින් වලට මාර කැමතියි. දැන් ඔය නූරිලි ගියාම අපිට කවුද ආසේ කළා එහෙම හම්බුනාම කිව්වා තව අවුරුද්දක විතර චන්නස ළඟට අපි එවනවා මෙයාව. මෙයා ආසේ ඒ පැත්තට. මේ ගොඩක් ආස ඔරියන්ටල් අපි ට්‍රැඩිෂනල් ඩාන්සින් වලට. සහ ඉන්දියන් පැත්තට. ඉතින් මේ පැත්තට එයා කැමති නම් යවන්න දැන් ආයිත් එයාගෙන් අහනවා අපි ගිය සතිත් ඇගියව පුතාව කරන්න කැමති මොකක්ද කියලා. එයා කියනවා I want to be a dancer. No problem do it. කියලා කරන්න දෙනවා. ඉතින් තව මාසෙකින් වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එයා මේක වටහා ගත්ත දෙයක්. අපි එයාකට ඒකට දෙන්න ඕනි ඉඩ ටික අපි දෙනවා. හරි. ක්‍රිෂාන් දැන් මේක ටිකක් ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. දැන් ගොඩක් අර දැන් වර්තමාන සමාජයේ ගොඩක් කට්ටිය කැමති බැඳලා තනියෙන් ජීවත් වෙන්න. සමහරවල්ලාට කියනවා නෑ නෑදෑයෝ කවුරුත් එපා. ගොඩක් අර සමහරට අම්මා තාත්තත් එක්ක ආශ්‍රය කරන්නෙත් නෑ. තනියෙන් මේ අලුත් මේ වර්තමාන ක්‍රමෙත් එක්ක තනියෙන් ඉන්න එක හරි නිදහස් කියලා. හැබැයි දැන් ඕගොල්ලන්ගේ ෆැමිලි ගත්තම ලොකු යුනිට් එකක්. ඒක ඇතුලේ. එතකොට අර කිව්වාගේ සාරංග වෙන්න පුළුවන්. දිනේෂ් ගමගේ ඊට පස්සේ ශනුද්‍රී දිනක්ෂී එතකොට මේ ලොකු ෆැමිලියක්. මේක ඇතුලේ තොර මේගොල්ලන්ගේ දිනක්ෂිලගේ දුවලා තොර වාගේ දුවට තව සිබිලින්ස්ලා ඉන්නවා මේ. එහෙම හැදෙන දරුවෙක් එහෙම හැදෙනකොට එයාගේ growth එකට කොයි විදිහට බලපානවද? එයාගේ මොලේ වර්ධනයට වෙන්න පුළුවන් නැත්නම් එයාව හැදෙන්න කොයි විදිහට බලපානවද? එයාව හරි පැත්තට හැදෙන්න බලපාන ලොකුම දේ ඔය එකමුතුකම. ඒ කියන්නේ බලපාන එකම දේ ඔය එකමුතුකම කියන එක. එයා හැදෙන්නේ එකමුතුකමක් අපි ඔක්කොගේම තියෙන ලව් එක සහ එකමුතුකමත් එක්කනලා යරු. අපි පවුලක් විදිහට එකතු වුණාම මාර ෆන් අපි සෙට් එක. ඒ කියන්නේ ඔය ගොඩක් අය කියන්නේ මේ වීඩියෝ වලට පෙන්න ඉන්නවා. එහෙම නෙමෙයි ඒ ඇත්ත. කාලා බීලා සද්දෙන් කෑ ගහලා එහෙම තමයි ඔය අපි ඔය යුනිට් එකේ ඉන්නේ. ඉතින් පොඩි අය ඕක තමයි දකින්නේ. ඒගොල්ලෝ ලොකු වෙන්න ඒගොල්ලෝ දකින්නේ අර එකමුතුකම. ඒගොල්ලෝ දකින්නේ යුනිටි එක. කොහොමද ෆැමිලියක් විදිහට අපි ඉන්නේ. ඉතින් ඒ බ්ලෙසිං එක ඒගොල්ලන්ට ඇති ඉස්සරහට යන්නලා ඉරු. මොකද ඒගොල්ලන්ගේ ඔය පොඩි කාලේ ඉඳලම ඕක දකිද්දී ඔය කූකකම ඊර්ෂ්‍යාව ඒ වේදවල් නැහැ. සාරණ ක්‍රිෂාර කියන්නේ අපිට එකක්. අපි ක්‍රිෂාරයට මොනවද ගන්නේ? සාරෙන්ට හැමෝම එහෙමයි. දැන් ක්‍රිෂාරගේ බර්ත්ඩේ එක තිබ්බ ගිය සතියේ ක්‍රිෂාරගේ බර්ත්ඩේ එකට gift එකක් ගෙනාවම ශනුයි දිනේ සාරණයටත් gift එකක් ගෙනා. ඒ වගේ තමයි ඒ දෙන්නටත් ඒක වගේ සලකන්නේ. ඉතින් ඒක හරි ලස්සන දෙයක්. ඒගොල්ලෝ ඉස්සරහට එක ගෙනියයි. කවදාකවත් ඊර්ෂ්‍යාව ක්‍රෝධය අර හිතවල තියෙන කෝකකක් නැහැ. අපි ඔක්කොම එකට ඉන්නකොට. ඉතින් ඒ දේ තමයි ඒ ආදර්ශනේ අපි ඒගොල්ලන්ට දෙන්නේ. ඒක ලස්සන දෙයක්. ඉතින් බොහොම ස්තුතියි ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට වැඩසටහන අවසන් කරන්න කලින් කොහොමද දෙවියන් වහන්සේගෙන් මොනවද ඔබ ඉල්ලලා තියෙන්නේ? මොනවද දෙවියන් වහන්සේ ඔබට ලබා දීලා තියෙන්නේ? අද මොනවද ඉල්ලන්නේ? දෙවියන් වහන්සේගෙන් ලැබෙන්න තියෙන ඔක්කොම එයාගේ ප්ලෑන් එක විදිහට දෙනවා ලහිරු. අපිට තියෙන්නේ එයාව විශ්වාස කරලා එයාට ස්තුති කරලා දෙවියන් වහන්සේ කියන පුද්ගලයා කවදාකවත් දේවල් ඉල්ලන කෙනෙක් නෙමෙයි. එයා කියන්නේ අපිට පුළුවන් ඉතින් අනිත් අයට උදව් කරන්න. බයිබලේ හැමදේම තියෙනේමනේ. අනුන්ට උදව් කරන්න. ඉතින් අපිට පුළුවන් ඉතින් නැතිබරයට උදව් කරලා එයාගේ තියෙන මාර්ගයේ එයාගේ තියෙන ප්ලෑන් එකක්. ඒ ප්ලෑන් එක බිලීව් කරලා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් හෙට මට එයාගේ ලැබෙන දෙයක් තියෙනවනේ ඒක ලැබෙයි. සහ ඒක මං මාර විදියට ඒක විශ්වාස කරලා ඒක පිළිගන්නවා. නමුත් අද වෙනතුරු ලැබිච්ච හැම දෙයක්ම මට බ්ලෙසිං එකක්. ශේෂාද්‍රි වෙනුවෙන් මොනවද ඔබ දිව්‍යංගෙන් ඉල්ලලා තියෙන්නේ? මම ශේෂාද්‍රි වෙනුවෙන් විතරක් නෙමෙයි ඉල්ලන්නේ. මං අපි තුන්දෙනා වෙනුවෙන් ඉල්ලන දෙයක් තමයි එකක් අපි තුන්දෙනා එකමුතුව සහ ආරක්ෂා කරලා දෙන්න කියලා සහ මේ විශේෂයෙන් ක්‍රිෂාරයට හරි මඟ පෙන්වන්න. ඉතින් එච්චරට අපිට ඉල්ලන්න පුළුවන් ලහිරු. ඒ හැමදේම දෙන්න අපිට ශක්තිය තමයි අපි දෙවියන් ඉල්ලන්නේ. ඉතින් ඒක ලැබෙනවා අපිට. ඔබට දුවට කොයි වගේ තාත්තා කෙනෙක් වෙන්නද? මට ඕනේ ක්‍රිෂාර හැමදාම කියනවා වගේ යාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙන්න. ලොකු වුණත් මට ඕනේ යාගේ හොඳම යාළුවා වෙන්න. මොකද මට ඕනේ හැමදේම එයත් එක්ක ඉන්න සහ හැමදේම එයත් එක්ක ෂෙයා කරගන්න.
කොටිම කියනනම් අදනතුරම ෂර්ට්ටක් අයන් කරත් මං යංගීල් හන අර එච්චරට යයිමයි ක්ලෝස් ඉතින් ලොකු වෙනකොටත් මට ඕනේ යාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙන්න එච්චරයි මං ඉල්ලන්නේ බොහොම ස්තුතියි thank you very much